මරණය කියන්නේ තවත් ජීවිතයක දොරටුවයි. ආයෙත් උප්පත්තියක දොරටුවයි. මේකෙන් සම්පූර්ණ ඔක්කොම ඉවරුණා නම් දැන් මැරුණත් මොකද? නමුත් ආයෙ ඉපදෙනවා. සමහර වෙලාවට ඉපදෙන තැන චෛත්‍යයක් ජීවිතේට දකින්න නැහැ. බෝධින් වහන්සේ නමක් ජීවිතේට දකින්න නැහැ. කසාවත ජීවිතේට දකින්න නැහැ. අත් දෙක එකතු කරලා සාදු හඬක් පැතිරෙන තැන කොහෙවත් නැහැ. දන් හැන්දක් බෙදා ගන්න නැහැ. කොයි වාගේ තැනක උපදීද මේ සත්වයා කර්මානුරූපව. මේ ජීවිතේ කරපු දේ පමණක් නෙවෙයි ඊළඟ උපතට සංසාරේ කල්ප කෝටි ගානකට කරපු කර්ම බලවේග පවා ඊළඟ උපතට බලපෑම් කරනවා. මේ සත්වයා භවයෙන් දඬුවම් ලැබලා කර්මයේ නැමැති උලේ ඉඳවලා තෘෂ්ණාවේ වේදනාවෙන් වේදනාව විඳ විඳ ඉන්නේ. තමාට තමාවත් නැහැ. හේතුඵල ධම සකස් වෙලා හේතුඵල ධමයට ඇඹරි ඇඹරි කැරිකි කැරිකි යන්න තියෙන්නේ. මාගේ උපත මෙසේ වේවා මාගේ උපත මෙසේ නොවේවා කියලා මේ සත්වයාට ලබන්න බෑ. ඒ නිසා මේ ජීවිතේ අනාත්මයි.